සෝලෝ ඩේට් අරහන් වෙලා තිබුණු මට සුදු මහත්තයත් එක්ක ඩේට් එකක් යන්න ගිහිල්ලා එයාට එන්න පරක් වෙන හින්දා එයා එනකන් මට සෝලෝ විදිහට ඩේට් එකක් ගත කරන්න වුණා. ඒ වීඩියෝ ටික තමයි මම ඔයාලට අරගෙන එන්නේ. ටවුන් එකට ආපු ගමන් වෙන වෙන වැඩ ටිකක් වුණා මට ඒ ටික වීඩියෝ කරන්න අමතක වුණා. අමතක වුණා කියන්නේ මම වීඩියෝ කරන්න නෙමෙයි හිටියේ. අමතක වුණා කිව්වට අමතක වුණා නෙමෙයි. මම වීඩියෝ එකක් කරන්න නෙවෙයි හිටියේ. අන්තිමදී මගදී සුදු මහත්තයාම කිව්වා ඔයා ඔක සෝලෝ ඩේට් එකක් විදිහට වීඩියෝ කරන්න. එතකොට ඔයාලට හරිනේ කියලා. මුලින්ම ඊට පස්සේ නෝලිමෙට් එකට ගියා අර පෙන්න බට් ටික ගත්තා. ඊට පස්සේ මම ගියා ෆැෂන් බග් එකට. ඊට පස්සේ ගියා බැංකොක් ෆැෂන් එකට. ඔය එකකවත් මට ගන්න දේවල් තිබුණේ නැහැ. බැංකොක් ෆැෂන් එකේ නම් ලස්සන තිබ්බයි. හැබැයි එකක්වත් මගේ සයිස් එකට හරියන්නේ නැහැ. ඊට පස්සේ මම හරි කන්න දෙයක් ගන්න කියලා හිතාගෙන කීල්ස් එක පැත්තට පානයක් ගුවා. මොකද මම දැන් එයා එනකම් වෙලාව කා ගන්නත් එපේ. ඊට පස්සේ ඔන්න ඔය නත්තල් කාලේ ගියේ ඔන්න ඔය ජින්ජර් බ්‍රෙඩ් හවුස් එකක් තිබුණා. ඊට පස්සේ අපේ අම්මව මතක් වෙලා මම ඔන්න ඔය මාෂ්මෙලෝස් ටික අරගෙන චොක්ලට් පැත්තෙන් එනකොට ඔන්න ඔය චොක්ලට් එක තිබ්බා. ඒක මම මිල්ක් චොක්ලට් එක තමයි ගත්තේ. ඒක try කරන වීඩියෝ එකක් මම වෙනම දාලා ඇති. ඒකත් ගිහලා බලන්න. ඊට පස්සේ සල්ලි වගේකුත් අරගෙන ගියා හැන්ගවුට් එකට. එතන ඉඳන් මගේ හවස් වරුවම ගත වෙන්නේ හැන්ගවුට් එකේ. ආ එනකන් එතනට දාන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මම එතනට ගිහලා අර TikTok එකට දාන්න ඒ චොක්ලට් වීඩියෝ එකත් ගත්තා. ඊට පස්සේ මගේ පොඩි බඩි ගින්නට බොන්න මම සුප් එකකුත් ගත්තා. ඒකේ වීඩියෝ එකත් මම වෙනම අප්ලෝඩ් කරලා ඇති. ඒකත් ගිහලා බලන්න. ඊට පස්සේ ඔන්න සුදු මහත්තයා ආවා දෙයියනේ කියලා මගේ සෝලෝ ඩේට් එකට හෙන හොරා පැන්නා වගේ. ඒක එහෙම ඉවර වුණා. ඊට පස්සේ අපි දෙන්න මෙයාටත් බඩි ගිනි කියලා KFC එකට ගිහිල්ලා බත් එකක් කාලා මට පොඩි ෆන්ක්ෂන් එකක් තිබුණා. ඒකට හීල්ස් දෙකක් ගන්න ඕනකම තිබුණා. ඊට පස්සේ අපි ගියා K+ එකට. ගිහිල්ලා බලලා කීපයක්ම බලලා ඔන්න ඔය හීල් එක තමයි මම තෝරගත්තේ. ඔයාලත් බලන්න එක ලස්සනයිද කියලා. මට ළමයි පොඩ්ඩක් ලොකු හීල්ස් දාන්න අමාරුයි. මොකද මගේ ශරීර වර්ගඵලයත් එක්ක මට දරාගෙන ඉන්න බෑ. මේ වැටෙන්න යනවා. එහෙනම් මම ලොකු ඒවා දාන්නත් බයයි. කොහොම හරි ඊට පස්සේ ෂේප් එකේ හොයලා ඔක හම්බුණා. මං හිතනවා ඒක ලස්සනයි කියලා. ඉතින් මමත් ඒකට කැමති වුණා. ඊට පස්සේ ඉතින් ඒක අපි ගත්තා. කොහොමද තමයි ඉතින් මගේ සෝලෝ ඩේට් එකක් කියලා එකක් පටන් අරගෙන නෙමෙයි එහෙම පටන් ගන්න නෙමෙයි ගියේ. ඒ වුණාට ඉතින් මගදී ඒක සෝලෝ ඩේට් වෙලා අන්තිමට ඒක කපල් ඩේට් එකක් වෙලා ඔන්න සුදු මහත්තයා මගේ සිරප්පු දෙක ගලවලා දෙනවා. ඔය විදිහට ඉතින් එදා දවසේ අපේ ඩේට් එක ඉවර කරලා ගෙදර යන තමයි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලා සිටි අසල් සිටි ඔබ සැමට ස්තුතියි. මම ෆලෝ කරගෙන අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මගේ බයි.